ආයුබෝවන් සියලුම දෙනාට මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් හදාගන්න විදිහ. මුලින්ම අපි මේක විදගමු ඩ්‍රිල් එකකින්. මම මේකට පාවිච්චි කරන්නේ 13 ampere ස්ක්‍රැපින් බේස් 3යි 13 ampere ස්ක්‍රැපින් ලැප්ටොප් එකයි 2.5 3/4 වයර් එකයි. වයර් කෑල්ල නම් මගේ තියෙන මගේ අවස්ථාවේට මම අරන් තියෙන්නේ මීටරයක් වගේ කෑල්ලක්. හරිම මම දැන් වයර් එක දාගන්න හෝල් එක ගහගත්ත ඩ්‍රිල් එකෙන් වයර් එකට දාන්න පුළුවන් හරි ගන්න හරි. ඊට පස්සේ මේකට වයර් එක දැම්මට පස්සේ මේක ලිස්සර යනකොට මේ තව හෝල් දෙකක් ගහගමු කේබල් ටයි එකක් දාගන්න. පස්සේ කේබල් ටයි එක දාගෙන අපි මේකේ සොකට් අවුට්ලට් වලට දාන්න තියෙන ලූප් ටික හදාගමු. මෙහෙම ලූප් එක දාගන්නවා මම මේ නිවුල් එක. ඊට පස්සේ මේ තියෙන ෆේස් එක මේක අඹරලා දාගන්න එක හොඳයි. මොකෝ මේ බුරුලුනොත් එහෙම එක තැන එක ප්ලග් බේස් එකකින් හරි මේ ප්ලග් බේස් එක විතරයි වැඩ කරන්නේ නැතුව යන්නේ. නැත්තම් මේ වෙන වෙනම දැම්මොත් එහෙම අනිත් ප්ලග් බේස් දෙකටත් යන පව නැති වෙනවා. ඉතින් මේක ලූප් එක අඹරලා දාගන්නවා.